ඝන අපද්‍රව්‍ය එහෙමත් නැතිනම් කැලිකසල මේ වෙනකොට ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකයේම ඉතාමත්ම දැඩි ලෙස පරිසර ප්‍රශ්න ඇති කරන පාරිසරික ව්‍යසනයක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා. ඒතර මේ කැලිකසල එහෙම නැත්නම් මේ ඝන අපද්‍රව්‍ය ආරම්භ වෙන්නේ කොහෙන්ද? විශේෂයෙන්ම මේ කැලිකසල එහෙම නැත්නම් මේ ඝන අපද්‍රව්‍ය ආරම්භ වෙන්නේ අපේ නිවස තුලින් එහෙම නැත්නම් අපේ කර්මාන්තශාලාව තුලින්. විශේෂයෙන්ම අපේ නිවෙස්වල භාවිතා කරන නොදිරන ප්ලාස්ටික් පොලිතීන් හා ඒ ආශ්‍රිත පාරිසරයට බැහැර කරන දි รา පත් වීමට ඉතාමත් අධික කාලයක් ගන්න මේ බැහැර කරන අපද්‍රව්‍ය නිසා මේ වෙනකොට මේ අපිට පිටිපස්සෙන් පේනා වගේ ලංකාවේ ස්ථාන ගණනාවක් පුරා ලංකාවේ බොහෝ ප්‍රදේශවල මේ කැලිකසල ගොඩ ගැසීම සිද්ධ වෙලා තිබෙනවා. මේ කැලිකසල ගැටලුවට අපිට ප්‍රායෝගිකව සමාජයක් විදිහට එහෙම නැත්නම් නිවස තුළින් අපිට මේක අවම කරගන්න, පාලනය කරගන්න කලන්න පුළුවන්. එහෙම නැත්නම් කළ හැක්කේ මොනවාද? පළවෙනි කාරණය තමයි මේ ප්ලාස්ටික්, පොලිතීන් මේවා භාවිතා කරන ප්‍රමාණය අවම කර ගැනීම, හැකිනම් භාවිතය සම්පූර්ණයෙන්ම නවතා දැමීම. මේකෙන් ඇතිවන පාරිසරික ගැටලු එහෙම නැත්නම් මේකෙන් ඇතිවන ප්‍රතිවිපාක මේ ප්ලාස්ටික්, පොලිතීන් කිසි දවසක භාවිතා නොකරපු වනජීවීන්, ඒ වගේම පරිසර පද්ධතීන් සමේ පරිසර පද්ධති වලින් ජීවත් වෙන විශාල ප්‍රමාණයක් සතුන්, ශාක සහ ඍජු හා වක්‍රාකාරව මිනිසුන්ටත් මේක බලපාලා තිබෙනවා. උදාහරණයක් විදිහට මේ ජල මූලාශ්‍රවලට මේ කසල බැහැර කිරීම තුළින් එහෙම නැත්නම් මේ කසල එකතු කරන එහෙම නැත්නම් ගොඩගසා තිබෙන ස්ථානවලින් විශාල ප්‍රමාණයක් මේ කසල හරහා තිබෙන අපද්‍රව්‍ය, අපජලය මේ ජලාශවලට බැහැර වෙනවා. මේ ජලාශවල තිබෙන පරිසර පද්ධතීන් මේ හරහා විනාශ වෙනවා. ඒත් එක්කම මේවා තුළ ආක්‍රමණික ශාක විශේෂ සහ මේවාට ඔරොත්තු දීමේ හැකියාව ඇති ආක්‍රමණශීලී සත්ව විශේෂවල ගහණය ඉහළ යනවා. ඒත් එක්කම මෙවැනි අපද්‍රව්‍ය ජල ප්‍රවාහනයන් තුළින් එහෙම නැත්නම් ජලයත් සමග ගසාගෙන ගිහිල්ලා මේවා සාගරයට එකතු වීම, එහෙම නැත්නම් විශේෂයෙන්ම සාගර පරිසර පද්ධතීන් වලට එකතු වීම හරහා මේ මුහුදේ ඉන්න සතුන් හා ශාකත් මේ කියන පරිසර ප්‍රශ්නයට මැදි වෙනවා. එහෙම නැත්නම් මේ නිසා විශාල හානියකටපත් වෙනවා. ඒ වගේම මිනිසුන් මේ තියෙන පරිසර ප්‍රශ්නය නිසා සෞඛ්‍යමය වශයෙන්, ඒ වගේම දෘෂ්ටිමය වශයෙන් මේ දූෂණය සිද්ධ වෙනවා. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ සිට වැඩිමහල් මිනිසුන් දක්වා මේ තියෙන පරිසර ගැටලුව නිසා, මේ පාරිසරික දූෂණය නිසා සෞඛ්‍යමය ගැටලුන් වලට මුහුණ දෙනවා. ඒත් එක්කම ඇතැම් ප්‍රදේශවල අපි දැක්ලා තියෙනවා මේ කැලිකසල නිවෙස් තුලින් බැහැරවන කැලිකසල, ව්‍යාපාරික ස්ථාන වලින් බැහැරවන කැලිකසල එක්තැන් එකතු කරලා මේවා බැහැර කිරීම හරහා මේවා වනසතුන් ආහාරයට ගන්න පුරුදු වෙලා තිබෙනවා. මේ හරහා වනසතුන්ගේ ජීවිතත් ඒ වගේම ස්වභාවික පරිසර පද්ධතියත් හානියට ලක් වෙලා තිබෙනවා. දැන් අපි මේ කතා කරන පරිසර හානිය අපට ඉතාමත්ම සරලව නිවසේදීම අවම කරගන්නට එහෙම නැත්නම් වළක්වා ගැනීමේ හැකියාව තිබෙනවා. මේකදී අපි කළ යුත්තේ අපේ රටාව, හැසිරීම රටාව වෙනස් කරගන්න. එහෙම නැත්නම් ප්ලාස්ටික් බෑග් එකක් වෙනුවට රෙදි බෑග් එකක්, ප්ලාස්ටික් බෝතලයක් වෙනුවට නැවත භාවිතා කරන්න පුළුවන් වතුර බෝතලයක් සහ මේ ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිතව කරන මේ භාවිතා කිරීම අවම කර ගැනීම, ඒ වගේම හැකි උපරිම අවස්ථාවන් වලදී අවම කිරීම හා භාවිතා කරන ප්ලාස්ටික් හා පොලිතීන් නැවත ප්‍රතිචක්‍රීකරණය කිරීම තුළින් අපිට මේ ගැටලුව අපේ නිවෙස් තුළින්ම අවම කර ගැනීමට එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීමේ හැකියාව තිබෙනවා.